ලෝකයේ අනෙක් රටවල් දියුණු වෙද්දී තවමත් අභිරහස් සහ දැඩි නීති රීති මැද ජීවත් වන රටක් තියෙනවා. ඒ තමයි උතුරු කොරියාව. අද අපි බලමු මේ රටේ පවතින අපිට හිතා ගන්නවත් බැරි පුදුම හිතන නීති 10ක් ගැන. අංක 1 නිවාඩු නැති වසරේ දින 365. ඔබ සතියන්තයේ නිවාඩු ගන්න කැමති ඇති. ඒත් උතුරු කොරියාවේ එහෙම බැහැ. සතියේ දින 6ක් වැඩ කරලා 70 වෙනි දිනත් විශේෂ වැඩ කරන දිනයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දේ දින 365ම වැඩ කරන්න ඕනේ. හදිසියකටවත් නිවාඩුවක් ගන්නව නම් විශාල දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. අංක 2 නාලිකා දිකයි ප්‍රචාරණය විතරයි. මෙහි අපිට වගේ දහස් ගණන් රූපවාහිනී නාලිකා නැහැ. තියෙන්නේ රජයේ පාලනය වන නාලිකා 2ක් විතරයි. ඒවයේ පෙන්වල්නෙත් නායකයන් ගැන කරන ප්‍රශංසා විතරයි. විනෝදාත්මක වැඩසටහන් බලන්න අවස්ථාවක් ඇත්තම නැහැ. අංක 3 පරම්පරා 3කට දඬුවම්. හිතන්න ඔබ වරදක් කළොත් ඔබේ දරුවන්ටයි දෙමාපියන්ටයි දඬුවම් විඳින්න වුණොත් උතුරු කොරියාවේ කෙනෙක් වරදක් කළොත් පරම්පරා 3ක්ම ශ්‍රම කඳවුරු වලට යවනවා. අංක 4 ආගමික පොත් තහනම. බයිබලයේ හෝ කුරානයේ වැනි ආගමික පොත් ළඟ තබා ගැනීම මෙහි මරණ දඬුවම ලැබිය හැකි වරදක්. ඔවුන් අදහන්න ඕනේ ඔවුන්ගේ නායකයන්ව විතරයි. අංක 5 ප්‍රතිමා අසල නීති. නායකයන්ගේ ප්‍රතිමා පහු කරගෙන යනව නම් වාහන හෙමින් යන්න ඕනේ. පාපදි වලින් යන අය බැහැලා තල්ලු කරගෙන යන්න ඕනේ. ඒ වගේම ප්‍රතිමාවක් ළඟ බබල් ගම් කෑම හෝ ශබ්ද නගා කතා කිරීමත් තහනම්. අංක 6 රජයෙන් දෙන කොණ්ඩා විලාසිතා. ඔබට කැමති විදිහට කොණ්ඩේ කපන්න බෑ. පිරිමින්ට විලාසිතා 14ක් සහ කාන්තාවන්ට 18ක් රජයෙන් අනුමත කරලා තියෙනවා. ඉන් පිටපැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. අංක 7 වාහන හිමිකම. උතුරු කොරියාවේ පාරවල් හිස්ව තියෙන්නේ වාහන ගන්න හැමෝටම අවසර නැති නිසා. වාහන තියෙන්නේ රජයේ ඉහළම නිලධාරීන්ට විතරයි. අංක 8 අනිවාර්යෙන් හැඩීමේ නීතිය. රටේ නායකයෙක් මිය ගිය වෙලාවට හැමෝම ශබ්ද නගා අඩන්න ඕනේ. හදවතින්ම දුකක් නැතත් අඩන්නේ නැති අය නායකයාට ගරු කරන්නේ නැහැ කියලා හිරේ යවනවා. අංක 9 කාන්තා හමුදාව. ලෝකයේ වැඩිම කාන්තා සෙබලියන් පිරිසක් ඉන්නේ මෙහි. ඔවුන්ට පිරිමින්ටත් වඩා දැඩි පුහුණුවක් ලබා දෙනවා. අංක 10 උපන් දින සැමරුම් තහනම. ජුනි 8 සහ දෙසැම්බර් 17 වැනි දිනවල කිසිම කෙනෙක් උපන් දින සමරන්නේ නැහැ. ඒ රටේ පැරණි නායකයන් මිය ගිය දවස් නිසා. එදාට සතුටු වීම සම්පූර්ණයෙන්ම තහනම්. මේ දේවල් ඇහුවම අපිට පුදුම හිතුණත් උතුරු කොරියාවේ මිනිස්සුන්ට මේක තමයි එදිනෙදා ජීවිතය. මේ නීති අතරින් ඔබට වැඩියෙන්ම පුදුම හිතුනේ මොකල් ගැනද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.